ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලුම දෙනාට. ඔන්න යාළුවනේ ඉතින් අදත් SMS Songs අපේ YouTube නාලිකාවෙන් ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරිම වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ වෙනද නම් අපි කරන්නේ පිහිල්ලක බෙන්ට් එකක් කපනවා, එතකොට එන්කැප් එකක් ගන්නවා, සිවිලිමක් කරනවා. ඉතින් අද ගොඩක් යාළුවෝ ඉල්ලලා තිබ්බා වහලකට වඩිම්බුව හයි සවි කරලා වැහි පිල්ල සවි කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න තෝරගෙන තියෙනවා මෙන්න මේ කුංචි වහල කෑල්ල. ඉතින් මේකේ බෙන්ඩ් මුකුත් නැහැ. දෙපැත්තෙන් එන්ඩ් කැප් එකක් විතරයි මේ සවි වෙන්නේ. ඊට පස්සේ මේකට වඩිම්බුව සවි කරලා වැහි පිල්ල සවි කරන විදිය ඔයාලට මුලින් ඉඳලා මම කියලා දෙන්න තමයි අද මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බෙන්ඩ් කපනවා ගැන දැනගන්න අවශ්‍ය නම් මගේ කලින් වීඩියෝ වලට ගිහිල්ලා බෙන්ඩ් ඕන එකක් කපන වීඩියෝස් තියෙනවා. ඔයාලට බලලා බෙන්ඩ් කපන විදිය අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේ සරලවම ඔයාලට මම මේ කියලා දෙන්න යන්නේ. ඔයාලගේ ගෙදර එහෙම නැත්නම් ඔයා පුරුදු වෙන කෙනෙක් නම් ඔයාලට ලේසියෙන්ම පුළුවන් මේ විදියට මම කරන විදිය බලාගෙන ඔයාලගේ ගෙදර වැඩක් හරි එහෙම නැත්නම් යාළුවෙක්ගේ හරි එහෙමත් නැත්නම් වෙන තැනක හරි වැඩක් කරන්න ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් බලමු මේ වැට්ටිය කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ පේන විදියට අපිට ඉස්සරවම අවශ්‍ය නැහැ යාළුවනේ වඩිම්බුව සවි කරගන්න කලින් මේ විදිහට ඇණයක් ගහලා නූලක් එහා මේ කෙළවර ඉඳලා අනිත් කෙළවරට යනකම් නූලක් ඇද ගන්න. මොකද වඩිම්බුව අපි සවි කරගන්නේ මෙන්න මේ නූල දිගේ තමයි. නූල කෙලින් තමයි වඩිම්බුව සවි කරයි යන්නේ. ඉතින් අපි නූල ඇදගෙන තමයි වඩිම්බුව සවි කරන්න පටන් ගන්නෙ. අපි බලමු මේ පැත්තේ ඉඳලා එහා පැත්තට නූල ඇදගෙන කොහොමද වඩිම්බුව අපි සවි කරගන්නේ කියලා. ඔන්න යාළුවනේ අපි නූල නම් සවි කරගත්තා. මම ඔයාලට පෙන්වන්නම් නූල සවි කරගත්තාම වහලේ තියෙන ඇදයි නූල තියෙන විදියයි ඔයාලා බලාගත්ත හැකි නූලක් සවි කරගන්න එකේ වාසිය මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට පෙන්වන්නම් නූලේ තියෙන මේ වෙනස මොකක්ද කියලා දෙනවා. ස්ටුප්පිනේ ඔයාලට පේන ඇති යාළුවනේ මේ වහලේ මෙන්න මෙතන යම්කිසි ඇදයක් තියෙනවා දෙකේ පොල්ල එක තැනකින් තුට්ටක් උඩට ගිහිල්ලා තියෙනවා දෙකේ පොල්ලේ ජොයින්ට් එකක් ආවින්. ඉතින් අපිට නූලක් නැතුව අපි වඩිම්බුව සවි කරගන්න ගියොත් එහෙම මෙන්න මේ ඇදේ නිසා අපිට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අන්න ඒකයි අපි නූලක් සවි කරගෙන ඉන්නේ. වඩිම්බුව සවි කරන්න කලින් අපිට දැන් පුළුවන් කිසිම ඇදයක් වෙන්නේ නැතුව මෙන්න මේ නූල ගිහිලා තියෙන විදිහට වඩිම්බුව සවි කරගන්න. ඉතින් අපි බලමු නූලත් දිගේ වඩිම්බුව සවි කරගෙන ඒ වඩිම්බුව සාර්ථකව සවි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි මේ තියෙන්නේ අපි සවි කරගන්න යොදා ගන්න අමාරු වඩිම්බුව මේ කඩි 13ක් දිග. ඉතින් මම ඔයාලට පුංචි දෙයක් කියන්න ඕනේ. එන්නේ අපි වඩිම්බුව සවි කරන්න පටන් ගන්න මම ඔයාලට කලින් කියලා තියෙනවා. මේ වඩිම්බුවේ එක පැත්තක් වඩිම්බුවේ සහ පිළිලි ඩවුන් පයිප් ෆ්ලෑෂින් මේ ඕනම දෙයක එක පැත්තක් ලොකු එක පැත්තක් පොඩි. ඉතින් අපි පුංචි පැත්තේ ඉඳලා තමයි සවි කරගන්නේ. මොකද ලොකු පැත්තට ඊළඟ අපි සවි කරගන්න වඩිම්බුව ජොයින් කරගන්න ලේසියි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ වඩිම්බුවේ මේ පැත්ත තමයි පුංචි පැත්ත. ඉතින් මම මේ පැත්තේ ඔයාලට පේනවා ඇති අඟලක කොටසක් නමලා තියෙනවා. මේ තියෙන්නේ මේ අඟල කොටසක් අපි නමලා තියෙනවා. ඉතින්
මේ කොටස අපි වඩිම්බුවේ පිහිල්ලේ එන්නන පැත්තට තමයි මේ කොටස ගන්නේ. ඔයාලට පේනවා මේ පැත්තේ සයිස් එක. අඟලකට පොඩ්ඩක් වැඩි. අපි බලමු මේ පැත්ත කොහොමද සයිස් එක කියලා. මේ පැත්තේ යන්නේ අඟලයි නූල් දෙකක් වගේ තියෙනවා. එතකොට මේ පැත්ත තමයි ලොකු වෙන්නේ. මේ පැත්ත තමයි ඊළඟ වඩිම්බුවේ ජොයින්ට් එක පැත්තට සෙට් කරගන්නේ. එහා එකේ උඩ ගහන්න නැහැ නේ? ඔන්න යාළුවනේ අපි වඩිම්බුව නම් නූල දිගේම සවි කරගෙන තියෙන වලට පේනවා ඇති. යාළුවනේ වඩිම්බුව සවි කරන්න අපි යොදාගන්නේ අඟල් එකමාර කොන්ක්‍රීට් එකනේ. ඉතින් මේකේ වඩිම්බුව සවි කරන එක විශේෂ දෙයකට තියෙනවා නම් තියෙන්නේ නූල සවි කරගෙන නූල දිගේ වඩිම්බුව සවි කරගෙන යන එකයි. වඩිම්බුවේ කෙලවරවල් වඩිම්බුව එන්න දැන මෙන්න මේ විදියට සයිඩ් ෆෑෂන් එක පැත්තට සවි කරන වඩිම්බුවට රිවට් එකක් තියාගන්න අඟලක විතර කොටසක් මේ විදියට එල් හැඩයට නමා ගන්න ඕනේ. ඒක තමයි විශේෂ දෙයකට තියෙන වඩිම්බුව සවි කරන එකේ. ඉතින් ඊට අමතරව නූල දිගේ වඩිම්බුව සවි කරගෙන ගියා නම් වඩිම්බුව වැඩ ඉවරයි. ඉතින් අපි බලමු පිහිල්ල සවි කරගෙන අපිට පිහිලි ප්‍රමාණය අවශ්‍ය විදියට පිහිල්ල කපලා මේකට අවශ්‍ය නැවලුනේ වඩිම්බු 13 ලෙන්ත් දෙකක් සහ අඟල් 16ක කොටසක් ලැප් එකට ජොයින්ට් එකකට එක්ක අඟල් 16ක වගේ කොටසක් තව වැදිලා තියෙනවා. ඉතින් පිහිලි ගත්තොත් පිහිලි වලින් යාළුවනේ අපිට පිහිලි මීට වඩා අඟල් 8ක් අඟල් 16ට වඩා අඟල් 8ක ඒ කියන්නේ අඟල් 24ක කොටසක් තව නැවත ලෙන් දෙකක් සහ අඟල් 24ක පිහිලි කොටසක් අපිට අවශ්‍ය වෙනවා මේකේ පිහිල්ලේ දිග ගත්තොත් එහෙම අපි බලමු අපිට අවශ්‍ය වෙන පිහිලි ප්‍රමාණය එන් කැප් සවි කරගෙන බලමු වහලට කොහොමද පිහිල්ල සවි කරගන්නේ කියලා.
ඔන්න යාළුවනේ අපිට අවශ්‍ය වෙන පිහිලි දෙකයි එවලෙන් දෙකයි වගේම අඩි දෙක කොටසත් අපි ලැප් කරගෙන තියෙනවා ඉන්ටර්ප් හරි කරගෙන හරි ගස්සගෙන තියෙනවා. ඉතින් අනිත් ඒවා වගේම පිහිලි වල යන්නේ ලොකු පොඩි කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒක අපිට හොයාගන්න පුළුවන්. තවත් සමයක් තමයි යාළුවනේ මේ පොන්චි පැත්තේ පිහිල්ලේ පොඩි පැත්තේ වල පේනවා මේ ඩිසයින් තියෙන පැත්තේ වඩින්බුවට සේත් තියෙන පැත්තේ උඩින් ඇවිල්ලා තියෙන අඟල් භාගයේ කොටස ඒක පිහිල්ල පොඩි පැත්තේ ලොකුවට තියෙනවා. ඒ වගේම පිහිල්ල ලොකු පැත්තේ ඒ කොටස පොඩි වල පේනවාදී දැක්කහමත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ වෙනස්කම් දෙක. එතකොට අපිට මුළු මට්ටමින් තියලා බලා ගන්නත් පුළුවන්. මේක ඇවිල්ලා තියෙනවා සෙන්ටිමීටර් 10 මාරයි නූල් දෙකක් මිලි දෙකක් තියෙනවා. මේක සෙන්ටිමීටර් 11ට මිලියක් විතර අඩුවෙන් තමයි යාළුවනේ තියෙන්නේ. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් ඒ විදිහටත්. ඉතින් යාළුවනේ අපි දැන් බලමු අපිට දැන් තියෙන්නේ පිහිල්ල වහලයට වඩින්බුවට වගේම වහලට සවි කරගන්න. ඊට කලින් යාළුවනේ පුංචි දෙයක් කරන්න තියෙනවා. අපි ඒ දේත් කරලම වහල උඩට නගින්න ඕනේ පිහිල්ල සවි කරගන්න. මම ඒ දේත් කරන්නේ මොකක්ද කියලා පෙන්නන්න. යාළුවනේ අපි මේකට පිහිල්ල සවි කරගන්නකොට අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති මේ පරාල. මේ පරාල තමයි අපි වඩින්බුව සවි කරන් තියෙන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ අපිට මේ පරාල වලට තමයි පිහිල්ලේ ස්ක්‍රූවනෙත් අල්ලන්න ඕනේ. ඉතින් යාළුවනේ අපිට වහලට ගියාම වඩින්බුව සවි කරලා නිසා මේ පරාල අපිට පේන්නේ නැහැ. ඉතින් අපි ඊට කලින් වහලේ උඩින් පරාල තියෙන තැන් ටික පල්ලෙහා ඉඳලා උඩට පෙන්නලා උඩ කෙනෙක්ට කියලා ලකුණු කර ගන්න ඕනේ. කලින්ම අපි බලමු ඒක ලකුණු කරගෙන කොහොමද කියලා. උඩට ගියාම අපිට ඇන ටික අල්ල ගන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට යාළුවනේ කොස්මිටකින් වගේ ලීයකින් හරි වෙනත් ඕන එකකින් අපිට මෙන්න මේ විදිහට පරාල ගෙලින් වහලේ පෙන්නනවා. එතකොට වහලේ උඩ ඉඳලා කෙනෙක් ඒක පොඩි මාක් එකක් දාගත්තාම අපිට වැඩේ කරගන්න පුළුවන් උඩට ගිහිල්ලා ඉවර වෙලා. යාළුවනේ අපි ලී ටික නම් සේරම ලකුණු කරගත්තා. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා අපි ලකුණු කරගත්ත තැන් වලට අපි යන ටික අල්ලගන්නේ කොහොමද කියලා. ඕක දාලා ඔන්න යාළුවනේ අපි පිහිලි සවි කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පෙන්වන්න දේවල් කීපයක් තියෙනවා. ඔයාලට මතකද මම ඉස්සෙල්ලා කිව්වා වඩින්බුව ප්‍රමාණයට වඩා අඟල් 8ක ප්‍රමාණයක් පිහිල්ල වැඩිපුර දික් වෙන්න ඕනේ කියලා. ඔයාලට පේනවා ඇති මම පුංචි මාක් එකක් දාන් තියෙනවා. අඟල් 4ක් තමයි මේ මාක් කරන් තියෙන්නේ. මොකද යාළුවනේ අපි ෆ්ලෑෂින් එක සවි කරගන්නකොට අපිට ෆ්ලෑෂින් එක අඟල් 4ක් වඩින්බුවේ ඉඳලා එළියට පනිනවා. ඒ නිසා තමයි අපි මේ වගේ අඟල් 4ක පුංචි මාක් එකක් යොදාගන්නේ. අපි දැන් බලමු පිහිල්ල අපි පරාල ලකුණු කරගත්ත තැනට පිහිල්ල සවි කරගන්නේ කොහොමද කියලා.
ඔයාලට පේනවා ඇති අපි පල්ලෙහාන් පෙන්නපු පරාල ටික මේ විදිහට අපි වහලේ ලකුණු කරලා තියෙනවා. ඉතින් අපි පිහිල්ල සවි කරගන්න ඕනේ. අන්න ඒ තැන් වලට තමයි. ඉතින් අපිට පිහිල්ල සවි කරගන්න අවශ්‍ය වෙන ආයුධ ටික මම ඔයාලට පෙන්නන්න. යාළුවනේ අපිට අවශ්‍ය වෙනවා මුලින්ම මේ වගේ ඇලිස් කට්ටක් මේක නම් යාළුවනේ හොඳ ස්ක්‍රූ පෙනියනක් වගේ ඇලිස් කට්ටක් විතර හරි ගස්සගෙන තියෙන්නේ. මොකද කඩේ ගන්න තියෙන ඇලිස් කටු මේ තරම් ක්වොලිටි එක නැහැ. අපිට තහඩු විල් කරන්න යද්දි මෙන්න මේ තුඩ සවුත් වෙන නිසා මෙන්න මේ වගේ හොඳ ඔරිජිනල් ටිකක් ලොකුවට තියෙන ස්ක්‍රූ පෙනියනක් මිටියකින් ගහන්න පුළුවන් ස්ක්‍රූ පෙනියනක් මේ තුරු කරලා ගත්තාම ඒක අර කඩේ ගන්න තියෙන ඇලිස් කටට වඩා හොඳයි. ඉතින් ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මිටියක්. ඒකට කණුවක් අවශ්‍ය වෙනවා බ්‍රැකට් එක එහෙම කරගන්න. ඒ වගේම හොඳට ලෙවල් එක හරියට තියෙන මේ වගේ ස්පීඩ් ලෙවල් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම මිලිමීටර් 8 ෂොකට් එක සවි කරපු මේ වගේ ග්‍රිල් එකක් අවශ්‍ය වෙනවා. ස්ක්‍රූ එක මේ 8 ස්ක්‍රූ සෙල්ෆ් ස්ක්‍රූ එක සවි කරගන්න. ඉතින් ස්ක්‍රූ එක බ්‍රැකට් එකට දාගන්න යොදාගන්න විදිය තමයි යාළුවෝ මම මේ වලට පෙන්වන්නේ. මෙන්න මේ විදිහට ඇනේ දාලා ඇනේ තියෙන වොෂර් එක මෙන්න මේ විදිහට බ්‍රැකට් එක දැම්මට පස්සේ තමයි දාන්න ඕනේ. එතකොට අපි පිහිල්ලේ හිල් කරන සිදුරට මෙන්න මේ වොෂර් එක රද වෙච්චාම එතනින් වතුර ලීක් වෙන්නේ නැති වෙන්න. ඊළඟ බලමු එහෙනම් පිහිල්ල කොහොමද සවි කරගන්නේ කියලා. යාළුවනේ මම බ්‍රැකට් දෙකක් අල්ලගත්තා පිහිල්ලේ ඔයාලට පෙන්වන්න කලින්. මොකද මට වීඩියෝ එක ඔන් කරගෙන මේ බ්‍රැකට් එක අල්ලගන්න අමාරු නිසා. මොකද දෙන්නෙක් අල්ලගෙන හිටියා පිහිල්ල දෙපැත්තෙන්. ඉතින් ඔයාලට මම සරලව පැහැදිලි කරන්න. යාළුවනේ අපි ස්පීඩ් ලෙවල් එක තියාගෙන මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය පැත්තට බැස්ම හදා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මට මේකේ මේ වාලේ දෙපැත්තටම ඩවුන් පයිප් දෙකක් දාන්න නිසා මම මේකේ ලෙවල් එක චුට්ටක් මැදට විතරක් මැදින් චුට්ටක් යන්තම් පොඩ්ඩක් ඉස්සෙන්ද තමයි ලෙවල් එක හදාගත්තේ. වැඩි හරියක් ඒ කියන්නේ මැද හරියෙන් ඉස්සෙන්න ඕනේ පොඩ්ඩක් දෙපැත්තට බැස්මෙන හින්දා. ඒකට පේනවා ඇති වතුර බිඳුව චුට්ටක් දකුණු පැත්තට. ඒ කියන්නේ මැදට වෙන්න චුට්ටක් වතුර බිඳුව බරයි. ඒ කියන්නේ මේ පැත්ත උසයි. අනිත් පිහිල්ලේ අපි ඒකත් ඒ පිහිල්ල සවි කරද්දිත් ඒ විදිහටම තමයි මැදට පොඩ්ඩක් වතුර බිඳුව බර වෙන්න තමයි හදාගන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි මේ විදිහට ලෙවල් එක හදාගෙන දෙපැත්තෙන් ඉස්සලා ස්ක්‍රූ වෙන දෙකක් තියාගන්න ඕනේ. මේ බ්‍රැකට් එක සවි කරලා දිනවා පේනවා. ඉතින් මම ඔයාලට මැද තව බ්‍රැකට් දෙකක් කීපයක් හරි මුජේ පෙන්නන්න. ඊට පස්සේ ඔයාලට බලාගත්ත හැකි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. අයියෝ කමන්න. ඉතින් මෙන්න මේ මාක් එක කියන තැනින් මෙන්න මේ විදිහට කප්පෙන් පොඩ්ඩක් පිහිල්ලම පොඩ්ඩක් පල්ලෙහාට තල්ලු කරලා මෙන්න මේ මාක් එකේදී පිහිල්ල ඇතුලෙන් එලිස් කට්ට මෙන්න මේ විදිහට තියා ගන්නවා. අර පේන ඉතින් මන් තියාගෙන ඉන්න විදිහ පිහිල්ල ටිකක් උඩ පැත්තට බර වෙන්න තමයි එලිස් කට්ට තියාගන්නේ. ඊට පස්සේ යන්නේ මෙන්න මේ මිටියෙන් පිහිල්ලයි වඩින්බොයි දෙකම හිල් වෙන්න පාර කීපයක් දාලා ඉන්නල්ලි පිහිල්ලයි වඩින්බොයි දෙකම දැන් හිල් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි යාළුවනේ අපි පිහිල්ල හැම හිල් කරගන්නේ. ඊට පස්සේ අපි ස්ක්‍රූ එනේ මෙන්න මේ ඇලිස් කට්ට කරලා මේ ස්ක්‍රූ එනේ එතෙන්ද තියලා ග්‍රිල් එකෙන් තද කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති.
ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපි බ්‍රැකට් එක සවි කරගන්නේ ලීයට වඩිම්බුවයි පිහිල්ලයි දෙකම එකට වෙන විදිහට. ඊට පස්සේ අඬියෙන් යාළුවනේ මෙන්න මේ විදිහට බ්‍රැකට් එක අපිට උඩු පැත්තට හරව ගන්න පුළුවන්. අනිත් බ්‍රැකට් එකත් අල්ලලා කොහොමද අපි පිහිල්ල සවි කරගන්නේ කියලා. ඔන්න යාළුවනේ අපි එක පිහිල්ලක් සවි කරගත්තා. ඔන්න අපි දැන් අනිත් පිහිල්ල සවි කරගන්න තමයි යන්නේ. අපි බලමු අපේ ලෙවල් එක අපිට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේකෙත් අපි මේ පැත්තට තිබ්බාම ඔයාලට පේනවා ඇති දැන් නම් සම ලෙවල් එකකට වගේ තියෙන්නේ. අපි ගොඩාක් මේක පාත් කරන්න යන්නේ නැහැ. හැමොත් එහෙම පිහිල්ල ගොඩක් බිඳිලා වගේ තියෙනවා. මැද වතුර හිටින්න නැත්තම් තමයි හිටියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට මේ විදිහට සවි කරගත්තට කීරවත් මැද වතුර හිටින්නේ නැහැ. මොකද අර පිහිල්ල චූට්ටක් කර පැත්තට පාත නිසා අපි මේ විදිහට තමයි දැන් පිහිල්ල සවි කරන්න යන්නේ. අපි බලමු. පිහිල්ල සවි කරගෙන අපි ඉස්සෙල්ලා මෙතෙන්ට අනියක් තියාගෙන අපි ආ කෙලවරට අනිත් කෙලවරට ගිහිල්ලා එනේ තියාගද්දි පොඩ්ඩක් බැලන්ස් කරගමු. ස්පීඩ් ලෙවල් එකකින් කොහොමද පල්ලෙය දස්ම හදාගන්නේ කියලා. යාළුවනේ දැන් අපි ලෙවල් එක අපි මැද චුට්ටක් ඉස්සෙන්ද පොඩි බැස්මක් තියලා තියෙනවා. ඉතින් අපි දැන් මේ විදිහට තමයි පිහිල්ල අපව සවි කරගන්නේ. යාළුවනේ අපි පිහිල්ලට එන බ්‍රැකට් එක නම් අපි සියල්ලක්ම සවි කරන් ඉවරයි. ඉතින් අපිට මේකේ තව තියෙනවා මෙතන ලැප් එක ජොයින්ට් එක ඉවත් කරන්න තියෙනවා. ඊට කලින් මේ අපි සවි කරගත්ත බ්‍රැකට් වලට බෝල්ට් and GI බෝල්ට් and ටික දාන්න ඕනේ. ඉතින් අපි ඒ ටිකක් දාලා අපි පිහිල්ල ඒවා ටික ඉවර කරගමු. ස්ටොප් කරමු. කියන්නේ අපිට මෙන්න මේ සයිස් එකේ GI බෝල්ට් එක 16න් 3 භාගය තමයි එකමාර තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක බලමු GI බෝල්ට් එක සවි කරගන්න. මේක අපිට සිදුරු කරගන්නවා පිළිල්ල. යන්නට ග්‍රිල් එකෙන් 16න් 3 කට්ටක් දාගෙන ඒක සිදුරු කරගන්නත් පුළුවන්. අපි ඒකෙන් වඩා එලිස් කට්ටම් භාවිත කරනවා. යන්න මේ තහඩුව විදිනකොට තහඩුවේ කුඩු ටික ඔක්කොම වැටෙනවා පිහිල්ල ඇතුළට. එතකොට පිහිල්ල මල කණ්ඩේ තැන් වලින් චුට්ටක් බලන නිසා අපි ඇලිස් කට්ටෙන්ම තමයි විදගන්නේ. අපි බලමු ඒක කොහොමද ඇලිස් කට්ටෙන් විදගන්නේ කියලා. යාළුවනේ අපිට පිහිල්ල මෙන්න මේක බ්‍රැකට් එකට හේතු කරගෙන ඒකට කෙලින් මෙන්න මෙහෙම ඇලිස් කට්ටුවක් තියලා ඉතින් මේක කට්ටුවක් දානවා බ්‍රැකට් එකට හානි නොවන විදිහට. මේ විදිහට කට්ටුවක් දාලා පුළුවන් අපිට GI බෝල්ට් එකම මේ බ්‍රැකට් එකට සවි කරගන්න. ඔන්න යාළුවනේ අපේ පිහිල්ල සවි කිරීමේ වැඩේ නම් අපි ඉවර කරලා තියෙනවා. ඉතින් තාම මේකේ පුංචි දෙයයි තියෙන්නේ. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ එක ලැප් එකක් ජොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේකේ ජොයින්ට් එක රිවට් ටික ගහලා
සිලිකන් ටික දාන්න තියෙනවා. ඊට අමතරව අපිට කෙළවරවල් දෙකෙන් එන පයිප් දෙක සවි කරන්න තියෙනවා. ඉතින් ඔයාලට මේක මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් තමයි මේ වීඩියෝ එක බලන්නේ හින්දා මේකටම කාලය ගන්නේ නැහැ. මේක වීඩියෝ කරලා ඔයාලගේ කාලයත් නාස්ති කරන්න, ඒ වගේම මගේ කාලය නාස්ති කරගන්නත්. ඉතින් මම මේ වීඩියෝ ගොඩක් ගෙනල්ලා තියෙන්නේ වැඩි හරියක්ම ගෙනාවේ වැඩක් ඉගෙන ගන්න බලන මගේ යාළුවන්ට තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් යම්කිසි අවබෝධයක් ලැබුණා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනටම ඔයාලා ගාවටම එනකම් අදට අපි ගිහින් නම් පුංචි දෙයක් ඊට කලින් මතක් කරන්නම්. තාමත් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් දැන්ම ගිහලා channel එක subscribe කරන්න. ඒ වගේ වීඩියෝ කොහොමද නම් යාළුවන්ටත් share කරන්න. වීඩියෝ එක like කරන්න, comment කරන්න. එහෙනම් මගේ යාළුවෝ සියලුම දෙනාට සුබ දවසක්. ජය වේවා.